හෙලෝ කොහොමද ඔයාලට අද අපි බලමු කොහොමද සිංගල් ක්‍රොෂේ ගොතන්නේ කියලා. ඔයාලට මතකද අපි කලින් වීඩියෝස් වල ඉගෙන ගත්තා ස්ලිප් knot එක දාන්නයි චේන්ස් ගොතන්නයි. අන්න ඒ විදිහට ඔයාලා අපි මේ එක්සාම්පල් එක කරන්න චේන්ස් 10යි ගන්නෙ. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලලා චේන්ස් 10ක් ගොතා ගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි සිංගල් ක්‍රොෂේ ගොතන්නේ මෙන්න මේ චේන්ස් ටික දිගේ. එතකොට මුලින්ම අපි එක චේන් එකක් තව දාගන්නවා. මෙන්න මෙහෙම. එතකොට දැන් මෙතන චේන්ස් 10ක් නේ අපි ගොතලා තිබ්බේ. එයාට තව එකක් එකතු වුනහම සම්පූර්ණ චේන්ස් 11යි. ඒ 11 වෙනියව මේ ඉන්නේ 11 වෙනියා. එයාව ස්කිප් කරලා එයාට කිසිම දෙයක් ගොතන්නේ නැහැ. 10 වෙනියට ඉන්න එක්කෙනාගෙන් මෙන්න මේ විදිහට කටුව දාලා එකක් පටලගෙන එතනින් විතරක් මෙහෙම එළියට ගන්නවා. ඊට පස්සේ කටුවේ මෙන්න මේ දෙන්න ඉන්නවා. එකක් පටලගෙන ඒ දෙන්න එක සැරේ මෙහෙම ඉවර කරනවා. මේ සිංගල් ක්‍රොෂේ එකක් අපි ගෙතුවේ. ඔය විදිහට ඊළඟ ස්ටිච් එකෙත් එක පොටක් අහු වෙන කටුව දැම්මා. එකක් පටලගෙන එතනින් විතරක් ගත්තා. කටුවේ ඉන්න දෙන්නව ආයෙ එකක් පටලගෙන මෙහෙම ඉවර කරා. ඔය විදිහට ඊළඟ එක්කෙනාට කටුව දැම්මා. ඔහොම ගත්තා. මේ දෙන්නව ඉවර කරා. ඊළඟ එක්කෙනාට කටුව දැම්මා. එකක් පටලලා එතනින් විතරක් ගත්තා. මේ දෙන්නව එකකින් ඉවර කරා. ඔය විදිහට මේ දිගටම ගොතාගෙන යන්න ඕන. අපිට සිංගල් ක්‍රොෂේ 10ක් එනවා මේ චේන්ස් ටික දිගේ එතකොට. ඔහොම දාලා මේ දෙන්න එකපාරින් ඉවර කරනවා. ඔහොම දානවා. ඔය විදිහට මෙන්න මේ විදිහට දාලා ගත්තා ඉවර කරා. ඔහොම හිමින් සැරේ ගොතාගෙන යනකොට සිංගල් ක්‍රොෂේ පළවෙනි රෝ එක අපි ගොතලා ඉවර කරගන්නවා. මෙන්න මෙතනදී අපි අවසාන ස්ටිච් එක අපිට තියෙනවා. එයාටත් එක සිංගල් ක්‍රොෂේ එකක් දාගමු. ඔහොම දාලා එකක් පටලගෙන ගත්තා. මේ දෙන්නම එකපාරින් ඉවර කරනවා. ඊට පස්සේ අපි දැන් ආපහු මේ පැත්තට ගොතාගෙන එන්න ඕන. පහළට ආපහු ගොතාගෙන එන්නේ. එතකොට මෙයාව අපි හරව ගන්න ඕන සහ උස හදා ගන්නයි හරව ගන්න ඕන නිසා මේකට චේන් එකක් දාලා මෙන්න මෙහෙම හරව ගන්න. ඊට පස්සේ මේ දාපු චේන් එක ස්කිප් කරලා මෙන්න මේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක නැත්නම් පහළ රෝ එකේ අවසානට ගොතපු සිංගල් ක්‍රොෂේ එකේ උඩ තියෙන පොටවල් දෙකට තමයි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාන්නේ. ඒ විදිහට දිගටම ඊළඟ පොටවල් දෙක අහු වෙන කටුව දැම්මා. සිංගල් ක්‍රොෂේ එක මේ විදිහට දැම්මා. පහළ රෝ එකේ සිංගල් ක්‍රොෂේ ගෙතුවා වගේමයි වෙනසකට තියෙන්නේ මේ පොටවල් දෙකම අහු වෙන කටුව දාන එක. ඔහොම දැම්මා. ඔය විදිහට මේ රෝ එක ඉවර වෙනකම් ගොතාගෙන යන්න ඕන. ඊට පස්සේ අපි ආපහු අලුත් රෝ එකකට යනවා නම් මේ දෙවෙනි රෝ එක පටන් ගත්තී ඔයාලට මතක ඇති චේන් එකක් දැම්මා. ඊට පස්සේ ටර්න් කරා. ආපහු අර 10 වෙනි දැන් මේ රෝ එකේ දෙවෙනි රෝ එකේ ඉවර කරන 10 වෙනි එක්කෙනා ඉන්නවනේ සිංගල් ක්‍රොෂේ එක. අන්න එයාට තමයි අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාන්නේ 3 වෙනි රෝ එකේදී. ඒ විදිහට උඩට ගොතාගෙන යන්න පුළුවන්.